Welcome to our YouTube channel DES Education. Today we are going to learn about three relative pronouns who, who and whose. අද අපි ඉගෙන ගන්න යන්නේ who, whom සහ whose කියන relative pronouns තුන පිළිබඳව. ඉතින් අද අපි මේ lesson එකේ ඉගෙන ගන්නවා relative pronouns කියන්නේ මොනවද? ඒ වගේම relative pronouns භාවිතා කරන අවස්ථා මොනවද? සහ O level paper එකේ relative pronouns සම්බන්ධ පැමිණිය හැකි ප්‍රශ්න මොනවද? ඒ වගේ මේවට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව. ඉතින් අපේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එකත් subscribe කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙමු. එහෙනම් දැන් අපි බලමු relative pronouns කියන්නේ මොනවද කියලා. Who, whom, whose, which, that, where, when. මේ කියන සියල්ල අයිති වෙන්නේ relative pronouns ගණයට තමයි. Why we use relative pronouns? ඇයි අපි මේ relative pronouns භාවිතා කරන්නේ? We use relative pronouns to tell more about a person or a thing. අපි relative pronouns භාවිතා කරනවා කෙනෙක් හෝ දෙයක් සම්බන්ධයෙන් වැඩිදුර විස්තරයක් කරන්න. ඒ වගේම තමයි වාක්‍ය කිහිපයකින් කියන්න ඕන දෙයක් අපිට relative pronouns භාවිතා කරලා එක වාක්‍යයකින් කියන්නත් පුළුවන්. ඉතින් මේ relative pronouns අතරේ අද අපි කතා කරන්නේ who, whom සහ whose කියන relative pronouns තුන පිළිබඳව පමණයි. මුලින්ම අපි බලමු who කියන relative pronoun එක. who කියන relative pronoun එක අපි භාවිතා කරනවා පුද්ගලයෙක් ගැන විස්තර කරන්න. නමුත් මෙහි වෙනසක් තියෙනවා. මොකද්ද? මේ relative pronoun එක අපි භාවිතා කරද්දී මොකක් හරි ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව කරන කෙනා වෙන්නත් ඕනේ අපි විස්තර කරන පුද්ගලයාම තමයි. ඒ කියන්නේ subject එක වෙන්නත් ඕනේ අපි විස්තර කරන්න යන පුද්ගලයාම තමයි. උදාහරණයක් විදිහට the person is a doctor. පුද්ගලයා වෛද්‍යවරයෙක්. which person is a doctor? මොන පුද්ගලයාද වෛද්‍යවරයෙක්? මට මේ පුද්ගලයා ගැන වැඩිදුරට කියන්න ඕනේ. මොන පුද්ගලයාද වෛද්‍යවරයෙක් වෙන්නේ කියලා. මම කියනවා මට උදව් කරපු පුද්ගලයා වෛද්‍යවරයෙක් කියලා. මම මේ පුද්ගලයාව විස්තර කරන්න යොදාගත්තා මට උදව් කරපු කියලා. එතකොට කවුද මට උදව් කරේ? මේ පුද්ගලයාම තමයි. එහෙනම් මේකේ සබ්ජෙක්ට් වෙන්නේත් මේ පුද්ගලයාම තමයි. එහෙනම් අපිට පුළුවන් who කියන relative pronoun එක යොදා ගන්න. The person who helped me is a doctor. The person who helped me is a doctor. තවත් උදාහරණයක් බලමු. මට කෝල් කරපු පිරිමි ළමයා මගේ යාළුවෙක්. The boy පිරිමි ළමයා who called me මට කෝල් කරපු. The boy who called me is my friend. මෙහිදී මට කෝල් කරේ ඒ පිරිමි ළමයාම තමයි. එහෙනම් මේකෙත් subject වෙන්නේ එයාම තමයි. ඊළඟට මට කියන්න ඕනේ එහා ගෙදර ජීවත් වෙන මිනිසා වෛද්‍යවරයෙක් කියලා. මෙහිදී ජීවත් වන්නේ කවුද? ඒ මිනිසම තමයි. එහෙනම් මෙහි subject වෙන්නේ ක්‍රියාව කරන කෙනා වෙන්නේ අදාළ පුද්ගලයාම තමයි. එතකොටත් අපි භාවිතා කරන්නේ who කියන relative pronoun එකම තමයි. The man who lives next door. එහා ගෙදර ජීවත් වෙන මිනිසා. The man who lives next door is a doctor. එහෙනම් මම හිතනවා who කියන relative pronoun එක භාවිතා කරන ආකාරය පැහැදිලි කියලා. එහෙනම් අපි බලමු දෙවැනි relative pronoun එක. ඒක තමයි whom. whom කියන relative pronoun එක අපි භාවිතා කරන්නේ පුද්ගලයෙක් විස්තර කරන්නම තමයි. නමුත් අදාළ ක්‍රියාව කරන කෙනා හෝ subject ඒ පුද්ගලයා වෙන්න බෑ. එයා object විදිහට හිටියොත් විතරයි අපි whom කියන relative pronoun එක යොදාගන්නේ. උදාහරණයක් විදිහට මම උදව් කරපු පුද්ගලයා වෛද්‍යවරයෙක්. මෙහිදී උදව් කරේ කවුද? මම. එයා නෙමෙයි. එහෙනම් ඒ ක්‍රියාවේ subject වෙන්නේ අපි විස්තර කරන්න යන පුද්ගලයා නෙමෙයි. වෙනම කෙනෙක්. අපි කලින් වාක්‍යය කතා කරේ මට උදව් කරපු පුද්ගලයා. ඒ කියන්නේ එයා තමයි මට උදව් කරලා තියෙන්නේ. එයා තමයි ක්‍රියාව කරලා තියෙන්නේ. නමුත් මෙහිදී මම උදව් කරපු පුද්ගලයා. ඒ කියන්නේ එයා නෙමෙයි උදව් කරලා තියෙන්නේ. මම තමයි එයාට උදව් කරලා තියෙන්නේ. එහෙනම් එයා නෙමෙයි subject. ඒ වෙලාවට අපි යොදාගන්නේ whom කියන relative pronoun එක.
The person whom I helped. The person whom I helped. මම උදව් කරපු පුද්ගලයා. The person whom I helped is a doctor. ඊළඟට මම කෝල් කරපු පිරිමි ළමයා. කලින් අපි කතා කරේ මට කෝල් කරපු පිරිමි ළමයා කියලා. නමුත් දැන් මම කෝල් කරපු පිරිමි ළමයා මගේ යාළුවෙක්. The boy whom I called is my friend. The boy whom I called is my friend. එහෙනම් මං හිතනවා who සහ whom පිළිබඳව ඔබට දැන් පැහැදිලි කියලා. ඊළඟට අපි බලමු whose කියන relative pronoun එක භාවිතා කරන ආකාරය. whose කියන relative pronoun එක අපි භාවිතා කරන්නේ කෙනෙක්ගේ අයිතියක් ගැන කියද්දී. ඒ කෙනාව අපිට විස්තර කරන්න ඕනේ. නමුත් අපි භාවිතා කරන්නේ එයාට අයිති දෙයක්. එයාට අයිති දෙයක් ගැන කියලා තමයි අපි එයා ගැන විස්තරය කරන්නේ. උදාහරණයක් විදිහට රතු පාට බෑගයක් අයිති ගුරුතුමිය අපේ පන්තියට ආවා. මම ගුරුතුමිය ගැන විස්තරයක් කළා. හැබැයි එයාට අයිති දෙයක් ගැන කියලා. රතු පාට බෑගයක් අයිති ගුරුතුමිය. අර රතු පාට බෑගයක් තියෙන ගුරුතුමිය අපේ පන්තියට ආවා. හරි. එහෙනම් අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. The teacher whose bag is red. The teacher whose bag is red came to our class. ඊළඟට මට කියන්න ඕනේ සහෝදරයා වෛද්‍යවරයෙක් වුණ පිරිමි ළමයා අපේ පන්තියට ආවා. ඒ කියන්නේ ඒ පිරිමි ළමයාගේ සහෝදරයා වෛද්‍යවරයෙක්. හරි. The boy පිරිමි ළමයා whose brother is a doctor. The boy whose brother is a doctor came to our class. එහෙනම් මම හිතනවා මේ who, whom සහ whose කියන relative pronouns තුන භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කියලා. මේ තුනම අපි භාවිතා කරනවා පුද්ගලයෙක් විස්තර කරන්න. හැබැයි භාවිතා කරන අවස්ථාව අනුව ඒක වෙනස් වෙනවා. එහෙනම් දැන් අපි බලමු O level paper එකට මේකෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද සහ ඒවට පිළිතුරු සපයන ආකාරය පිළිබඳව. Okay. Here you have to fill in the blanks using the relative pronouns. දැන් ඔබට relative pronouns භාවිතා කරලා කිස්තම් පුරවන්න තමයි තියෙන්නේ. බලමු අපි පළවෙනි වාක්‍යය මොකක්ද කියලා. The boy blank plays cricket is my friend. The boy හිස්තන්ට කලින් තියෙන්නේ the boy. ඒ කියන්නේ මෙතන පුද්ගලයෙක් තමයි විස්තර කරලා තියෙන්නේ. එහෙනම් අපි කතා කරපු relative pronouns තුනෙන් එකක් තමයි එන්නේ. The boy blank plays cricket. cricket සෙල්ලම් කරන පිරිමි ළමයා. කවුද cricket සෙල්ලම් කරන්නේ? මේ පිරිමි ළමයාම තමයි. හිස්තන්ට පස්සේ තියෙන verb එක. එයා කරන ක්‍රියාව. එහෙනම් මේකේ subject වෙන්නේ මේ පිරිමි ළමයාම නිසා මෙතන දෙන්නේ who. The boy who plays cricket is my friend. දැන් අපි බලමු දෙවෙනි වාක්‍යය මොකක්ද කියලා. The teacher blank we met is very nice. The teacher blank එකට කලින් the teacher. එහෙනම් එතනත් එන්නේ අපි කතා කරපු relative pronouns තුනෙන් එකක් තමයි. මොකද පුද්ගලයෙක්නේ. ඉස්තන්ට පස්සේ මොකද්ද තියෙන්නේ? We met. අපි මුණ ගැහුණ. මුණ ගැහිලා තියෙන්නේ කවුද? මේ ක්‍රියාව කරලා තියෙන්නේ කවුද? ටීචර්ද නැත්නම් වෙන කෙනෙක්ද? We met. අපි. ටීචර් නෙමෙයි. එහෙනම් මේකේ සබ්ජෙක්ට් වෙන්නේ වෙන කෙනෙක් නිසා. මේ බ්ලැන්ක් එකට කලින් තියෙන්නේ we කියලා. නමුත් කලින් එකේ තිබ්බේ plays ක්‍රියාව. එහෙනම් මෙතන එයා නෙමෙයි නිසා මේ ක්‍රියාව කරන්න මෙතන දෙන්නේ whom. The teacher whom we met is very nice. තුන්වෙනි වාක්‍ය බලමු. The boy blank ran fast is my brother. The boy blank ran fast is my brother. Now you can understand the answer. දැන් ඔයාලට පුළුවන් මේ පිළිතුර තේරුම් ගන්න. The boy පිරිමි ළමයා කියන පුද්ගලයෙක්. ඉස්තන්ට පස්සේ තියෙන ran fast වේගින් දිව්ව. වේගින් දිව්ව පිරිමි ළමයා තමයි මගේ සහෝදරයා. එහෙනම් මේ ක්‍රියාව කරේ පිරිමි ළමයාම තමයි. එහෙනම් මෙතන එන්නේ who කියන relative pronoun එක. The boy who ran fast is my brother. දැන් අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. The child blank එකක්. Mother is a doctor lives next door. The child කෙනෙක් blank එකට පස්සේ තියෙන mother is a doctor. අම්මා වෛද්‍යවරයෙක්. එහෙනම් මෙයා ගැන කියලා තියෙන්නේ මෙයාගේ අයිතියක් මාර්ගයෙන්. එයාගේ අම්මා ડોක්ටර් කෙනෙක්. අර අම්මා ડોක්ටර් කෙනෙක් වෙච්ච
පිරිමි ළමයා ඉන්නේ අපේ ගෙදර එහා පැත්තේ. එහෙනම් එතන එන්නේ අයිතියක් නිසා the boy whose mother is a doctor lives next door. ඊළඟට the boy blank we helped is helpless. The boy කෙනෙක් හිස්තැනට පස්සේ we helped අපි උදව් කරපු. උදව් කරලා තියෙන්නේ එයා නෙමේ අපි. එහෙනම් subject එයා නෙමේ. එහෙනම් මෙතන එන්නේ whom. The boy whom we helped is helpless. අපි උදව් කරපු පිරිමි ළමයා අසරණයි. එහෙනම් මම හිතනවා ඔයාලට දැන් මේ ලෙසන් එක පැහැදිලි කියලා.